එදා අපේ මුගලන් මහරහතන් වහන්සේ සක්මන් කර කර හිටියා. සක්මන් කර කර ඉන්නකොට මුගලන් මහරහතන් වහන්සේගේ කුසට බරක් වගේ දැනුණා. අර බඩ පුරවලා වගේ. මෑ පිරවපු මොන් ඇට පුරවපු මල්ලක් සොර ගාලා හෙල වෙනවද? ඒ වගේ බඩ සොර ගාලා හෙල වෙනවා. මුගලන් මහරහතන් වහන්සේ ආසනේ අසුන්ගෙන තමන්ගේ කය ගැන හිත යොමු කළා. බලනකොට බඩාස්සට මාරයා රිංගලා. මුගලන් මහරහතන් වහන්සේ කිව්වා මාරය නුඹ මගේ කුසී රිංගලා සිටින්නේ ඇයි? තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙහෙසවන්න එපා. උඹට බොහෝ කාලයක් දුක පිණිස අහිත පිණිස පවතිනවා. එතකොට මාරයා කල්පනා කළා මේ මොග්ගල්ලාන භික්ෂුව මගේ නම කියලා කතා කරන්නේ දැකලා නෙවෙයි අනුමාන කළා. මෙයා කොහමද මෙයාගේ ශාස්ත්‍රඥ වහන්සේටවත් මාව හොයාගන්න බෑ. ඒතර මොග්ගලන් මහරහතන් වහන්සේ වදාළා මාරය මම නුඹව දැක්කා. නුඹ හිතුවා නේද මං අනුමාන කළා යෝයි කියන්නේ උඹ දැකලා නෙවෙයි කියලා. උඹගේ සිතවිල්ලත් මං දැක්කා. ඒතර මාරයාට හිතුණා මේ භික්ෂුව නම් ඇත්තටම මාව දැනගෙනමයි ඔය කතා කරන්නේ කියලා. මුගලන් මහරහතන් වහන්සේගේ කටින් එළියට ආවා. ඇවිල්ලා දොරකඩ ළඟ හිටගත්තා. හිටගත්තේ මාව කාටවත් පේන්නේ නැහැ කියලා හිතලා. ඒතර මුගලන් මහරහතන් වහන්සේ වදාලා මාරය දොරකඩ ළඟ මෙහෙම අත තියාගෙන නුඹ හිටගෙන ඉන්නවත් මට පේනවා. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා වෙහෙසවන්න එපා. නුඹ හිතන්නේ නුඹට පව් රැස් වෙන්නේ නැහැ කියලා හිතලාද? කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ දුසී කියලා මාරයෙක් වෙලා මමත් ඉපදිලා හිටියා. එකල මම විදුර සංජීව කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ විදුර කියන රහතන් වහන්සේට හිංසා කළා මම නිරේ ඉපදුණා. අවුරුදු කෝටි ගාණක් නිරේ ඉපදිලා හිටියා. ඒ නිසා නුඹටත් කරන පාපය විපාක දෙනවා. එදා මුගලන් මහරහතන් වහන්සේ ඒ බේසකලා වනයේදී මාරයාට තර්ජනය කළා සංවේගයටපත් කළා. යම්කිසි භික්ෂුවක් මෝන බලාගෙන ඔහුට තර්ජනය කොට සංවේගයටපත් කළාද ඒ අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ.